වැඩි විස්තර නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ගාමින් කිම්ගේ පස්සෙන් ලයිබ්‍රරි එකට යනවා. කිම් නිදෙන් නිදි ගාමින් පාඩම් කරනවා. කිම් නිදාගෙන ඉන්න නිසා ගාමින් ජෙලි වගේක් දෙනවා ඇහැරලා ඉන්න පුළුවන් වෙයි කියලා. කිම් කෑම කකයිදී ගාමින් කිම්ගේ ඉස්සරහින් ඉඳගෙන කෑම කන්න පටන් ගත්තී. කිම් කියනවා කුණු දාන වගේ සිගරට් කොට තියෙන එක ගැන. එතකොට විදුහල්පතිතුමාට අවුරුදු 40ක් ගියා සිගරට් බොන එක නවත්ත ගන්න බැරි වුණා කියලා සිගරට් එකක් පත්තු කළා දුන් මිස් ලීහන්ට පිඹිනවා. ඔයාට ඕන නම් ඒ බොන්න අයින් කරන්න. පස්සෙත් මම ඒව දිරිමත් කරන්නම් කියලා. පස්සේ ගාමින් කියන ස්ටඩි ගෲප් එකක් හදලා ඒකට පාඩම් කරලා කැම්පස් යමු කියලා. පස්සේ කිම් ඒ කොලේ උදුරලා අරගෙන ඉඳලා ගාමින්ටත් බැනලා යනවා. 2024 අධ්‍යයන විශිෂ්ටතා සම්මානවලදී පීහන් සම්මානයක් ගන්නවා. මම ලේසියෙන් එයාට පීහන් ගාමින් වැඩි මාසයක් දාගෙන ගිනි නිවන එකක් අරන් ගිහින් එතන ඉන්නට පන්නලා කිම්ව බේර ගන්නවා. අහනවා ගිනි නිවන එකක් විදපු එකව දැක්කා නේද කියලා. කිම් නෑ කියද්දි කිම්ට ගහලා ආය අහනවා. ඒත් නෑ කිව්වා මතේ තිබ්බ බේස්බෝල් එකෙන් බැට් එකෙන් කිම්ට ගහන්න හදද්දි කලින් වගේ වැඩි මාසයක් දාගෙන ඒ පාර වළක්වනවා. ගාමින්ගේ මාම හොඳ සටන්කාරයෙක්. ඉතින් ගාමින් 3 වසරේ ඉඳන් සටන් කරන්න ඉගෙනගෙන තියෙනවා. ලීහොම් වරෙන් හද කියලා කිම් එයාට බෑ කියලා ගාමින් මාසෙක දාගෙන ඉන්න එකටත් බැනලා යනවා. කිම් ගෙදර ගිහින් කෑම කදියාගේ තාත්තා කෙනෙක් එයාට වැඩි ඉගෙන ගන්න කියලා. කිම් කාලේ ඉවරලා ගේස් වලටලා ඉඳගෙන ඉන්නවා. ගාමින් අර කේක් වලින් කියලා දීපු ගාන දිහා බල ඉදියාගේ පොඩි කාලේ දේවල් මතක් වෙනවා. ඒ කාලේ ගාමින් ගියපු ඉස්කෝලේ ස්ටඩි ගෲප් තිබිලා තියෙනවා. එයා ආපහු හැම වෙලාවෙම එයාව මග හරිනවා. මිස් ලීහන් එලාම් එක වැදුනාම ඇහැරලා ඉස්කෝලේට එනවා. ඒදී තෝරලා පරීක්ෂක කෙනෙක් එනවා ඒවා අයින් කරන්න කියලා විනය බාර් සර් යනවා. ඉතින් මිස් ලීහන් ඒවා අයින් කරනවා. එතකොට වෙන කොල්ලෙක් ඇවිත් මිස් ලීහන්ට උදව් කරනවා. තා කරනවා. ගාමින් ඉස්කෝලේට ගිහින් එයාලගේ පොත් මේසෙ යටින් තියදී දකිනවා එතන තව පොතක් තියෙනවා කියලා. ඒ පොත කිම්ගේ ගණිතයේ පොත. ගාමින් කිම් ළඟට ගිහින් ඒ පොත දුන්න එකට කිම්ට තෑම්ස් කරද්දි ලීහොන් පුටුවකින් ගාමින්ට ගහනවා. උඹ නේද වැඩි වෙස්මුණක් දාගත්ත එකා කියලා ගාමින්ගේ අතින් වටන පොත අහුල ගන්නවා.